හෙලෝ කොහමද ඔයාලට මං අද තලන බටු ටිකක් මැල්ලුම් හදාගන්න තමයි හදන්නේ. ඉතින්ලා මං තලන බටු ටික සුද්ධ කරලා අරගෙන ඒක කහ දාලා වතුරේකට තමයි මම දාගත්තේ. මොකද ඒකේ කහට පිපෙනවා. නිකන් වතුරට දැම්මත් කහට පිපෙනවා. කහ ටිකක් දාලා වතුරට දැම්මම කහට පිපෙන්නේ නැහැ මේකේ. මං ඒක මේ ඇතුලේ තියෙන ඇට ටික අයින් කරලා සුද්ධ කරගෙන වතුරකට දාගත්තා. එහෙම කපලා මේක සුද්ධ කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ තලන බටු කියන්නේ ඒක තලලා මැද තියෙන හැටේ ඇස් කරගන්නත් පුළුවන්. මං කපලා මෙන්න මේ විදිහට බටු ටික සුද්ධ කරගත්තා. ඊට පස්සේ මේක මේ හොඳට හොද ගන්න ඕනේ. මැද තියෙන චූටි ඇටනේ. ඒ ඇට ටික අස් කරගන්න අපි මේක දෙතුන් පාරක් හොද ගන්න ඕනේ. මං එහෙම හොදලා අරගෙන ඒක තැම්බෙන්නේ නැති පමණට වතුර ටිකකුත් තියලා මම ඒකට දැම්ම මිරිස් කුඩු, කහ කුඩු, 3-5 කුඩු, කුරුඳු කුඩු. මම උළුහල්ලට 2-3කුත් දැම්මා ඒකට. කළ ලුණුත් මම කලින් එකතු කරා. ඒකට මම කරපිංච පොළ ටිකකුත් දාගත්තා. මම දාගෙන මම ඒක ලිපට තියාගත්තා. ඊට පස්සේ මම මේකේ මැල්ලුම තමයි මේ අඹර ගන්න යන්නේ. ඒකට මම අමමිරිස් කරලක් දාගත්තා, ලුණු දාගත්තා, අබෑට ටිකක් දාගත්තා, පොල් ටිකක් දාගත්තා. මම දැන් ඒක හොඳට කොටා ගන්න ඕන. ඒක කොටාගෙන ඒ මිශ්‍රණෙත් අපි එකතු කරන්න ඕන බටු වළඳට. එතකොට මේක එකතු කරනකොට නම් බටු ටික තැම්බිලා. දැන් මම මේ ටික බටු වළඳට එකතු කරගන්නවා. ඒකල වතුර ගතිය ටිකක් තියෙන නිසා පොල් ටික තැම්බෙන්නත් ඕනේ නිසා මම මේක මූඩියකින් වහලා ටික වෙලාවක් තියාගන්න. ටික වෙලාවකට පස්සේ මෙන්න මේක තමයි තලන බටු මැල්ලුමේ හැටි. ඒක හරිම රසයි. ඒක හරිම සුවඳයි. ඒක හදලා බලන්නකෝ ඔයාලා. මගේ වීඩියෝස් බලන ඔයාලට ගොඩාක්ම ස්තුතියි.